right putih. So there are four types of conditionals. මම කොහොමද conditionals කියන පාඩම කරනවා කියලා. ඒක පුතේ අපි ලියාගත්තනේ දා conditionals කියලා ලියාගත්තනේ. ඒක පුතේ ස්ථාන වාක්‍යයක් දාලා ලියාගන්න. දැන් අපි බලමු මේ conditionals කියලා කියන්නේ මොනවද කියලා. දැන් පුතේ mainly ප්‍රධාන වශයෙන් conditionals තියෙනවා පුතේ හතරක්. හරිද? එකක් zero condition, ආයි first condition, second condition and third conditions කියලා ඔක්කොම there are four types. There are four main types of conditionals, right? So පුතේ ප්‍රධාන වශයෙන් හතරක් තියෙනවා conditionals. අපිට ඒක definition එක ලියාගමු. මේක අර්ථ දැක්කීම කලින් ලිව්වේ නැහැ නේද? රේෂන් අපි මේක ලිව්වේ නැද්ද එදා? අර්ථකථන ලිව්වද මේකේ? definition එක ලිව්වද? ලිව්වා සර්. ඔව් මොකක්ද ලිව්ව පුතේ කියන්න බලන්න. if එක ගැනද? ඔව් if එකේ ඔව්. ඒක ගැන ලිව්වේ නැහැ සර්. ඔව් ඒක definition එක ලිව්වේ නැහැ. ඒ topic එක ලිව්වනේ conditionals කියලා නේද? ඕ ලිව්වා. ඒ හතරම ලිව්වද අපි? zero condition, first condition, second condition, third condition කියලා ලිව්වා. ඒ හතර ලියන්න දුන්නා. ඔව් ඒ හතර මම පැහැදිලි කරේ නේද? නෑ සර්. හරි. පුතේ අපි එහෙනම් මේ හතරද සාකච්ඡා කරමු. මම මේක ඔයගලන්ට ස්මාර්ට් පැනල් එක දාලා විස්තර කරන්නම්. Okay. Kiran, is the screen clear? The screen is clear නේද හැමෝටම? රේෂනේ clear නේද පුතේ? clear sir. right. Okay. අපි එදා conditional clauses සාකච්ඡා කරානේ. ඔව් ඒක ටිකක් මම ඔයගලන්ට පැහැදිලි කරානේ. conditional clauses කියලා කියන්නේ මොකක්ද කියලා නේද? right පුතේ. බලන්න පුතේ මේකේ ප්‍රධාන වශයෙන් මම කියවන කොටස් හතරක් තියෙනවා කියලා නේද? ප්‍රධාන වශයෙන් තියෙනවානේ හතරක් නේ conditional clauses වල. මෙතන press 1 zero condition. ඔයාලා පුතේ star මාර්කයක් දාලා ලියාගමු. conditional clauses කියන එකේ පුතේ තවත් ඒ කියන්නේ තව definition එකක් ලියාගමු පුතේ star මාර්කයක් දාලා ලියාගමු මේක. red color pen එකෙන් දාගන්න පුතේ star මාර්කයක් දාලා ලියාගමු. Conditionals are sentences that describe
possible situations. Possible situations and their results. හරිද පුතේ? මෙම ලියා ගන්න. right. පුතේ ප්‍රධාන වශයෙන් ලියා ගමු අපි number 1. number 1 පුතේ දාලා ලියා ගනිමු zero conditional කියලා ලියා ගන්න. zero conditional. දැන් මේ zero conditionals කියලා කියන්නේ general truths. අපි කියන ස්වභාවික සත්‍යයන් කියන. හරිද? ලියා ගමුකෝ general truths කියලා ලියා ගන්නකො. general truths. ඒ පුතේ අපි ලියා ගමු ඒ යටතේ facts, scientific truths, habits. මේක පුතේ ස්ට්‍රක්චර් එක මෙහෙමයි එන්නේ. මේ වාක්‍ය අපි හදන පිළිවෙල if කියන වචනෙත් එක්ක අපි present simple tense තමයි කියන්නේ. ඒක පුතේ result එක තමයි present simple ම තමයි. right පුතේ. ඔයා මේක ලියාගෙන මට කියන්න ඕනේ. පුතේ ලියාගෙන ඉවර නම් කියන්න. So have you finished writing? ලියලා ඉවරද? ඉවරයි සර්. right okay. now listen to me. දැන් ඔයාලා පුතේ මට අහුම්කම් දෙන්න. මෙතන මේ zero condition කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි දැන් මෙහෙම හිතන්නකෝ. දැන් exam එකේ ළමයි ඕගලන්ට syllabus එකේ තියෙනවා
ප්‍රධාන වශයෙන් හතරක් තියෙනවා මේ කන්ඩිෂනල් ක්ලෝසස් සම්බන්ධයෙන්. රයිට්? මේ සාමාන්‍ය කොන්දේසි කාරක වාක්‍යංශ කියලා කියන්නේ මේවට කියන කොන්දේසි වාක්‍ය කියලාත් කියනවා. හරිද? සාමාන්‍යයෙන් මේ වාක්‍ය වලින් කියන්නේ දැන් මොකක් හරි වා ක්‍රියාවක් කරොත් ඒකේ ප්‍රතිඵලය ලැබෙනවා කියලා. රයිට්? ඒකේ අවස්ථා හතරක් තියෙනවා. හරිද? ඒ අවස්ථා හතරෙන් මේක පළවෙනි අවස්ථාව තමයි zero conditional කියලා කියන්නේ. හරිද? සාමාන්‍යයෙන් zero කියලා කියන්නේ බිඳුව කියන එකනේ. එතකොට zero conditional. right? ඒ කියන්නේ general truths ස්වභාවික සත්‍යයන්. හරිද? general truths කියලා කියන්නේ ස්වභාවික සත්‍යයන්. හරිද? එතකොට මේ යටතේ බලන්න facts තියෙනවා. facts. හරිද? facts කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් හැම වෙලාවෙම සත්‍යයි කියලා හිතන ඒවා. කියන්නේ prove කරන්න පුළුවන්. ඔප්පු කරන්න පුළුවන් දේවල්. scientific truths කියලා ගන්න පුළුවන්. හරිද? විද්‍යාත්මක කරුණු. හරිද? ඒ වගේ සත්‍යයන්. ඒ වගේම habits. habits කියන්නේ පුරුදු වගේ දේවල්. එතකොට මෙන්න මේ වගේ දේවල් වලට අපි කියන්නේ zero conditional clauses කියලා නැත්නම් sentences කියලා කියනවා. මේවට අපි conditional clauses කියලා කියනවා. conditional sentences කියලා කියනවා. හරිද? එතකොට ළමයි සාමාන්‍යයෙන් බලන්න මේක වාක්‍ය හැදෙන විදිය. if කියලා තිබුණොත් හරිද? if වලින් present simple tense එකෙන් වාක්‍යයක් එනවා නම් හැබැයි ඒක fact එකක්. එහෙම නැත්නම් scientific truth එකක්. එහෙම නැත්නම් habit එකක් නම් ඒකේ result clause එක තමයි ඊළඟට එන්න ඕනේ present simple වලින්. දැන් මම ඔයාලට උදාහරණයක් කියන්නම්. දැන් ඔයා මේ හිතන්නකෝ පුතේ. ඔයා වහින වෙලාවට එළියට ගියොත් මොකද වෙන්නේ? ඔයා තෙමෙනවානේ. වහින වෙලාවට ඔයා එළියට ගියොත් ඔයා තෙමෙනවා. එතකොට ඒක ඇත්තටම වෙන දෙයක් නේ. අපිට මේක වෙනස් කරන්න බෑ. හරිද? එතකොට මම කියනවා දැන් ඔයා වැස්සේදී ඔයා හිටගත්තොත් ගිහලා වැස්සේදී. හරිද? මම කියනවා if you stand in the rain. If you stand in the rain. හරිද? මොකද වෙන්නේ? You ඔයා තෙමෙනවා. You get wet. right? You get wet. ඒතර බාන පුතේ මෙතන ඔයා තෙමෙනවා. ඔයා හිටගත්තොත් තමයි වැස්සේදී ඔයා තෙමෙන්නේ. හරිද? මේවා අපිට වෙනස් කරන්න බෑනේ කොහොමත් ඔයා තෙමෙනවා වැස්සේදී. right? ඒක නිසා මෙන්න මේ වගේ කරුණු අපි ගන්නෙ ස්වභාවික සත්‍යයන් විදිහට. හරිද? දැන් තව එකක් ගත්තොත් අපි ඔයා අයිස් කුණු කරොත් මොකද වෙන්නේ? ඒක දිය වෙනවා. ඒතර ඔයාලට කියන්න පුළුවන් if you heat ice. දැන් ඔයා heat කරොත් අයිස් කුණු කරොත් ඒක දිය වෙනවානේ. it melts. it melts. ඒතර බලන්න මෙතන you if කියන එකත් එක පුතේ අපි වාක්‍ය simple present වලින් ලිව්වොත් අපි ඒ simple present වාක්‍ය මෙන්න මේ උඩින් කියපු fact එකක් scientific truth එකක් එහෙම නැත්නම් habit එකක් නම් ඊළඟ result clause එක අපි අනිවාර්යයෙන්ම ලියන්න ඕනේ simple present වලින්ම තමයි. ඒතර මේ වාක්‍ය දෙක හොඳට බලන්න. පළවෙනි වාක්‍ය if එකත් එක්ක තියෙන්නේ scientific fact එකක් නම් එහෙම නැත්නම් habit එකක් හෝ fact එකක් නම් අනිවාර්යයෙන්ම result clause එක simple present වෙන්න ඕන. හරිද? දැන් මම ඔන්න උදාහරණ දෙකක් කිව්වා. අපි තව එකක් බලමුකෝ. හරිද? දැන් පුතේ මෙහෙම බලමුකෝ. දැන් මට මහන්සි දැන් ඔයා හිතන්න ඕනේ දැන් මට මහන්සි නම් මම ඇඳලා කියලා ඇඳලා යනවා වේලාසනින්ම. දැන් මහන්සි හින්දානේ එහෙම වෙන්නේ. හරිද? අපි තව එකක් ගත්තොත් ඔයා වතුර උණු කරොත් දැන් වතුර මෙහෙම ලියනකොද if you boil water. වතුර if you boil water. වතුර උණු කරොත් මොකද වෙන්නේ? ඒක රස්නේ නේද? ඒක boil වෙනවනේ පුතේ. it boils. උණු කරොත් මේක උණු වෙන්නේ නේද? නැතු උණු වෙන්නේ නැහනේ. එහෙනම් මේකත් simple person මේකත් simple person. අන්න ඒවට අපි කියනවා පුතේ මෙන්න මේ fact එකක් scientific truth එකක් එහෙම නැත්නම් habits ඔන්න වගේ දේවල් කියලා. හරිද? සාමාන්‍යයෙන් exams වල එනවා අඩුවේ මේ zero conditional clause වලින්. බොහෝ දුරට එන්නේ first condition second and third වලින් තමයි වැඩිපුරම අහන්නේ. හරිද? ඔයාලට මේ type එක තේරුණාද? මේ zero conditional clause කියන්නේ මොකක්ද කියලා පැහැදිලිද? yes or no? පැහැදිලි නැත්නම් තව පාරක් කියන්න. මේක තේරෙනවද පුතේ? කට්ටිය කතා කරන්නද? තේරුණා සර්. හරි. හරි ඕකේ. මේ ටික ලියාගමුකෝ පුතේ අපි. ඉක්මනින් ලියාගමු ආ.
හරිද පුතේ ලියලා ඉවරද? ඉවරයි සර්. හරි. ඔයාලා පුතේ ඊට පස්සේ යටින් ලියන වරහන් ඇතුළේ දාගන්න පුතේ මෙන්න මෙහෙම always true කියලා ලියාගන්න. වරහන් ඇතුළේ ලියාගන්න පුතේ යටින්. දැන් ඔයා තුන්වෙනි වාක්‍යය ලියුවානේ. ඒකට රූලක් අරලා පුතේ ලියාගන්න always true කියලා. always true. හරි. always true කියලා ලියලා පුතේ ලියාගන්න මෙන්න මෙහෙම ඔයගලන්ට දැන් පාඩම් කරද්දී අවශ්‍ය වෙයිනේ. මෙහෙම ලියාගමු. සිංහල ලියාගන්න. ස්ථීර සත්‍යයන් කමද දා ලියන්නේ. ස්ථීර සත්‍යයන් කම එකක් දාන්න පුතේ. සාමාන්‍ය නීති හෝ ස්ථීර සත්‍යයන් කම සාමාන්‍ය නීති හෝ සෑම විටම සිදුවන දේවල් පිළිබඳව ප්‍රකාශ කරයි. සෑම විටම සිදුවන දේවල් පිළිබඳව ප්‍රකාශ කරයි. ස්ථීර සත්‍යයන් කම සාමාන්‍ය නීති හෝ සෑම විටම සිදුවන දේවල් පිළිබඳව ප්‍රකාශ කරයි. හරිද පුතේ? right. අපිට ඊළඟ ලෙසන් එකට යන්න එහෙනම් ඊළඟ ටයිප් එකට යමු පුතේ. මොකද ඊළඟ ටයිප් එක? ප්‍රස් කන්ඩිෂනල්. තියාගන්න. ටයිප් 1 හරිනේ පුතේ. ටයිප් 1 එක හරිනේ. ටයිප් 2 තියෙනනේ ප්‍රස් කන්ඩිෂනල්. ප්‍රස් කන්ඩිෂනල්. within brackets write down real future possibility. Real future possibility. Real future possibility. හරි පුතේ. අපි ඒක යටතේ පුතේ තව ලියාගමු ඒකම ලියන්න පුතේ. Real situation in the future. Real situations in the future. Real situations in the future. ඒ කියන්නේ පුතේ අනාගතයේදී සිදු වෙන්න පුළුවන් කියන දේවල් ප්‍රකාශ කරන වාක්‍ය තමයි මේ රටාවෙන් විස්තර කරන්නේ. හරිද? අපි මේක ලියාගමු පුතේ මේක ස්ට්‍රක්චර් එක. ඩෙෆිනිෂන් එක පස්සේ මම දෙන්නම් සිංහලෙන්. ඉස්සලාම ළමයි if කියලා දාගන්න. දාලා ප්ලස් ලකුණක් දාලා present simple arrow එකක් දාලා මේ විදිහට result clause එකකින් අපි මෙහෙම subject plus will can may plus infinitive verb. ඔය infinitive verb කියන පුතේ ක්‍රියාපදයේ මුල් අවස්ථාව. come, go, drink, run, okay, sweep ඔන්න වගේ පද ක්‍රියාපද. හරි? මේක පුතේ if වලින් present simple sentence එකක් ආවොත් ඒකේ result clause එක අපි ලියන්න ඕන මෙන්න මේ subject plus will can may infinitive verb මෙන්න මේ structure එකට අනුව
හරි. පුතේ බාන්න දැන් වාක්‍යයක් බලමු අපි. මේ වාක්‍ය රටාව දාලා අපි වාක්‍යයක් බලමු පුතේ. මෙන්න මෙහෙම හිතන්නකෝ. Number 1. If you study hard, you will pass the exam. බාන්න පුතේ මෙන්න මේ වාක්‍ය රටාව. හරි. If you study hard, you will pass the exam. ඔයා මහන්සි වෙලා ඉගෙන ගත්තොත් ඔයා විභාගයේ සමත් වෙයි. හරිද? දැන් මේකේ you study hard කියන වාක්‍යය මේක බලන්නකො. මේක ඔයා මහන්සි වෙලා ඉගෙන ගත්තොත්. හරිද? ඔයා මහන්සි වෙලා පාඩම් කරොත් තමයි ඔයා විභාගයෙන් සමත් වෙන්නේ. ඒ කියන්නේ වෙලා නැහැ වෙයි. හරිද? මේ කතා කරන්නේ සාමාන්‍යයෙන් අපි කියවුවොත් මේ අනාගතයේදී සිදුවිය හැකි තත්ත්වයන් ගැන ප්‍රකාශ කරන්න මේ වාක්‍ය රටාව ගන්න අපි සාමාන්‍යයෙන්. right? ඒතර ඔයා මහන්සි වෙලා පාඩම් කරොත් තමයි ඔයා විභාගේ සමත් වෙන්නේ. දැන් මෙතන you will pass the exam කියන එක පුතේ ඔයාලට යූස් කරන්න පුළුවන්. එක්ක can දාලා ලියන්න පුළුවන්. දැන් ඔයා හිතන්න මෙතන will කියලානේ මම දාලා තියෙන්නේ. හරිද? දැන් ගොඩක් ටීචර්ස්ලා will කියලානේ උගන්වන්නේ. ඒත් ඔයාලට මෙතන can දාන්නත් පුළුවන් මේ කියලා දාන්නත් පුළුවන්. හරිද? මේ තුනෙන් කැමති එකක් දාලා හැබැයි ක්‍රියාපදයේ ගැන සැලකිලිමත් වෙන්නේ ක්‍රියාපදයේ base verb එක තමයි එන්නේ. ඒ කියන්නේ infinitive verb එක තමයි එන්නේ. run, go, win ඔන්න වගේ පද. හරිද? ඔයා මහන්සිලා ඉගෙන ගත්තොත් ඔයා විභාගයේ සමත් වෙයි. මම තව වාක්‍යයක් කියන්නම් පුතේ මේ වගේ සමාන ඇය මට කෝල් එකක් දුන්නොත් මං ඇයව හම්බෙන්න යනවා. දැන් ඔය වගේ වාක්‍යයක් බලන්නකෝ. If she calls me, if she calls me, I will නැත්නම් I can කියලා ලියන්න පුළුවන්. I may කියලා ලියන්නත් පුළුවන්. right? I will visit her. මං ඇයව බලන්න යනවා. හරිද? If she calls me, I will visit her. තේරෙනවද පුතේ? දැන් මෙතනක් බලන්න will එකත් එක තමයි visit එන්නේ. දැන් සාමාන්‍යයෙන් ඔයාලට විභාගයට එන්නේ මෙහෙම I කියලා දීලා පුතේ මෙහෙම හිස්තනක් දීලා ඔයගලන්ට ඔන්නෝම visit කියලා දෙනවා ඔයගලන්ට within brackets වරහන් ඇතුලේ. ඒතර ඔයාට තියෙන්නේ මෙන්න මේ if එකත් එක තියෙන වාක්‍යයේ කොහොමද තියෙන්නේ කියලා බලන්න ඕනේ. simple present ද සමහරව simple past දෙනවා ඊළඟට past perfect තියෙනවා. right? ඒතර ඒක බලන්න ඕනේ fact එකක්ද කියලා බලන්න පුතේ. ඒ කියන්නේ මම කලින් කතා කරපු පාඩම zero conditional. සාමාන්‍යයෙන් ඒවා එනවා අඩු exam වල බොහෝ දුරට එන්නේ first condition second and third කියන type තුනෙන් එකක් තමයි එන්නේ exams. හරිද? එහෙනම් මෙතනට if she calls me කියන්නේ simple present tense එකෙන් ඒ වාක්‍යය තියෙන්නේ පුතේ. එහෙනම් අපි මේක result clause එක ලියන්න ඕනේ. ප්‍රතිඵල සහිත වාක්‍ය ලියන්න ඕනේ අපි. I මේ visit කියන එකට පුතේ will දාලා තමයි ලියන්න ඕනේ. එක්ක will දාන්න නැත්නම් can එහෙම නැත්නම් may. ඔය දෙක තුනෙන් එකක් දාලා තමයි ලියන්න ඕනේ. හරිද? මම තව වාක්‍යයක් කියන්නම්. වැස්සොත් එහෙම if it rains, if it rains, I will stay at home. I will stay at home. මම ගෙදර නවතිනවා. වැස්සොත් මං ගෙදර නවතිනවා. ඒ කියන්නේ නැවතිලා නැහැ. මෙයා දැන් වර්තමාන කාලයේ කියනවා. හරිද? මෙයා කියනවා වැස්සොත් මම ගෙදර නවතිනවා. ඒ කියන්නේ වෙලා නැහැ තාම වෙනවා. හරිද? right. ඕක තේරුණාද පුතේ ඔයාලට? ළමයි තේරුණාද? තේරෙන්නේ නැත්නම් කියන්න තව පාරක්. තේරුණාද නැද්ද? තේරුණා සර්. හරි. දේශානි තේරුණා සර්. හරි. අපි කොල්ල හරිද? චමිදු තේරුණා නේ පුතේ? ගැටලුවක් නෑ නේ? තේරුණා සර්. right okay. Okay let's write පුතේ. ලියාගමු මේ වාක්‍ය ටික.
පුතේ මෙතන පහලින් ඔයගොල්ලෝ ලා ගන්න possible in future කියලා ලියා ගන්න පුතේ possible in future. possible in future. අනාගතයේදී විය හැකි. හරි. සිංහලෙන් ලියා ගමු පුතේ මෙහෙම. අනාගතයේදී සිදුවිය හැකි තත්ත්වයන් ගැන ප්‍රකාශ කරයි. ඒ උදේ සිංහලෙන් ලියා ගන්න. අනාගතයේදී සිදුවිය හැකි තත්ත්වයන් ගැන ප්‍රකාශ කරයි. possible in future. අනාගතයේදී සිදුවිය හැකි තත්ත්වයන් ගැන ප්‍රකාශ කරයි. දැන් first conditional එක හරිනේ පුතේ. ඊළඟට අපි ලියමු second conditional. හරි. ලියාගන්න මාතෘකාව second conditional. within brackets write down වරහන් ඇතුළේ ලියාගන්න පුතේ unreal present ස්ලෑෂ් එකක් ගහලා එළ ඉරක් ගහලා ලියාගන්න future සත්‍ය නොවන වර්තමානයේ හෝ අනාගතයේදී සිදු නොවන නැත්නම් කල්පිත ඒවා අපි කියන්නේ කිව්වේ මනක් කල්පිත කියලා දේවල් ගැන ප්‍රකාශ කරන වාක්‍ය රටා තමයි මේකෙන් විස්තර කරන්නේ. හරිද? ඒ උදේ ලියාගමු imaginary situations. Imaginary situations. මනක් කල්පිත තත්ත්වය. හරි. ඒකේ ස්ට්‍රක්චර් එක පුතේ මෙහෙමයි එන්නේ. වාක්‍ය හැදෙන අනුපිළිවෙල if එකත් එක්ක past simple වලින් ආවොත් වාක්‍යය. past simple. හරිද? ඒක result clause එක ඔයාලා ලියන්න ඕනේ. subject එකත් එක්ක would හරි එහෙම නැත්නම් could or might. right මේක දාලා පුතේ මම මෙතන ඊට මතින්ද පහලින් ලියනවා පුතේ infinitive verb එක තමයි ඉන්න ඕනේ. infinitive verb එක. හරිද? would could might සමග plus infinitive verb. example එකක් ගමු පුතේ මෙහෙම. if I had money, comma I would හරි නැත්නම් could එහෙම නැත්නම් might. would could might මේ තුනෙන් එකක් අරගෙන පුතේ ක්‍රියාපදේ base verb එක තමයි ඉන්නේ. if I had money I would buy a car. මේකෙන් කියන්නේ පුතේ මගේ අතේ සල්ලි තිබුණා නම් මම කාර් එකක් ගන්නවා. ඒ කියන්නේ අරගෙන නැහැ. මෙයා කියනවා මගේ අතේ සල්ලි තිබ්බනම් මං කාර් එකක් ගන්නවා. ඒ කියන්නේ අරගෙන නැහැ මෙයා. හරිද? මෙයා මේ කල්පනය කරනවා. හරිද? උපකල්පනය කරනවා. සල්ලි තිබ්බනම් මෙයා කාර් එකක් ගන්නවා කියනවා. පුතේ තව වාක්‍යයක් කියන්නම්. if you came early ඔයා වේලාසනින් ආවනම් you would catch the bus. ඔයා බස් එක අල්ල ගන්නවානේ. you could catch the bus. ඔයා වේලාසනින් ආවනම් ඔයා බස් එක අල්ල ගන්නවා. ඒ කියන්නේ මෙයාට මේ බැරි වෙලා දැන් බස් එක අල්ල ගන්න බැරි වෙලා. ඉතින් එයාගේ යාළුවාට කියනවා ඔයා වේලාසන ආවනම් ඔයා බස් එක අල්ල ගන්නවානේ කියලා මෙයා කියනවා. හරි. මම තව වාක්‍යයක් ලියන්නම් පුතේ. if she invited me අය මට ආරාධනා කරා නම් if she invited me I would join her.
ඒ කියන්නේ ඇය මට ආරාධනා කරා නම් මම ඇයත් එක්ක එකතු වෙනවා. ඒ කියන්නේ මේ සම්බන්ධ වෙනවනේ ඇයත් එක්ක. හරිද? ඒ කියන්නේ ඇය මට මොකක් හරි ආරාධනා කරලා ඇතනකොට මොකක් හරි ඒ කියන්නේ දැන් පාටි එකක් කියලා ගමුකෝ. දැන් කවුරු හරි කෙනෙක් මට ආරාධනා කරා නම් මම එයත් එක්ක සම්බන්ධ වෙනවා. හරි දැන් කවුරු හරි කෙනෙක් මට ආරාධනා කරලා නැහැ. හැබැයි මං එයාට මගේ යාළුවෙක් එක්ක මං කියනවා මට ඇය ආරාධනා කරා නම් මම එයත් එක්ක සම්බන්ධ වෙනවා. දැන් මේ සම්බන්ධ වෙලා නෙමෙයි මං කියනවා උපකල්පනය කරනවා. මෙහෙම කතා කරා නම් මං යනවනේ. අන්න ඒ වගේ අදහසක් මෙතනින් කියන්න පුතේ. හරිද? අනිවාර්යෙන් ක්‍රියාපදය බේස් වර්බ් එකෙන් තමයි එන්නේ. මේ ගොඩක් ළමයි කරන වැරද්දක් අතීත කාලෙන් වාක්‍යය තිබ්බා කියලා if වලින් හරිද? අපි would සමග past verb එක ලියන්නේ නැහැ මෙතන. දැන් buy කියලා තිබුණොත් buyම තමයි ඈ. buy එක bought කියලා එහෙම ලියන්නේ නැහැ. දැන් catch කියලා තිබුණොත් ඒක coughed කියලා ලියන්න බෑ. C A U G H T එහෙම ලියන්න බෑ. join නම් ed දාන්න බෑ. would සමග අනිවාර්යයෙන්ම එන්න ඕනේ base verb එක. මේවා ගැන සැලකිලිමත් වෙන්න. ඕකේ පුතේ මේ ටික ලියාගමු ඉක්මනට. ඔයාලා ලියාගෙන ඉවර නම් මට කියන්න. දේශානේ මේ කෙල්ලේ ඔයාලට මේ වාක්‍ය රටාව පැහැදිලි නේද? ඔව් සර්. right තේරෙන්නේ නැත්නම් කොතන හරි තැනක අහන්න ළමයි. ඉවරයි සර්. හරි පුතේ. පුතේ මෙන්න මේ හතරවෙනි වාක්‍යය ලියාගන්න. මේක ගොඩක් තමයි කරන වැරද්ද. මෙන්න මේ if එකත් එක්ක පුතේ I was කියලා නෙමෙයි එන්නේ. I were කියලා එන්නේ. හරිද? ඔයාලට පේනවනේ මෙතන මේ. If I were a bird මම කුරුල්ලෙක් වුණොත් I would fly. මං පියාඹනවා. ඒතර මේකේ I එක්ක එන්නේ were කියලා. was එහෙම නෙමෙයි එන්නේ. මොකද මේක කන්ඩිෂනල් තත්ත්වයක්. මම කුරුල්ලෙක් වුණොත් මම පියාඹනවා. හරිද? මෙයා මේ මේක මේ කල්පිතයක්. හරිද? මෙයා මේ ඉමේජිනරි සිචුේෂන් එකක් මෙතන මේ කියන්නේ.
මෙයා මේ මවා ගන්න තත්වයක් මේ කියන පුතේ මම කුරුල්ලෙක් වුණොත් මම පියාඹනවා. if I was කියලා එහෙම ලියන්න එපා ඒ වගේ අවස්ථාවල. හරිද? මේක කන්ඩිෂනල් තත්ත්වයක්නේ. if I were a bird I would fly. සමහර එක්සෑම් එකේ ඕගලන්ට එන්න පුළුවන් මෙන්න මෙහෙම. හරිද? දැන් ඔයා හිතන්න if කියලා මෙහෙම දීලා I'ත් දීලා පුතේ තිස්තනක් දීලා was හරි were හරි මෙහෙම ඇවිල්ලා හරිද? මේක වඩාත්ම ගැළපෙන පදේ දාන්න කියලා આવුත් එහෙම if I were හරි was හරි a bird හරිද? comma I would fly. ඔන්නෝම આવොත් එහෙම මේ ගොඩාක් ළමයි අනිවාර්යෙන් මේක was තමයි දාන්නේ. අයි past tense එකෙන් අපි ලියද්දි සාමාන්‍යයෙන් මේක දාන්නේ was නේ අයිත් එක්ක. හරිද? සාමාන්‍යයෙන් was ගන්න he say it ඒ වගේම අයිත් එක්ක. ඔන්න ඔවත් එකනේ ගන්න. බහුවචන වලට අපි were ගන්න. හැබැයි මෙතනට අයි තියෙන හින්දා පටස් ගාලා was දාන්න. හරි? ඒ දාන්න එපා. එහෙම දැම්මොත් වැරදි. හොඳයි. if I were කියලා තමයි answer එක එන්න ඕන. if I were a bird මම කුරුල්ලෙක් වුණොත් මම පියාඹනවා. ඒකයි එකෙන් කියන්නේ. right? මේක තේරුණාද? ළමයි පැහැදිලිද? තේරුණා ළමයි ඒක? ඔව් සර්. right. ඒක ලියා ගමු ආ. if I were a bird I would fly. පුතා අපි මෙහෙම සිංහලෙන් ලියා ගමු මේක ඩෙෆිනිෂන් එක. අර්ථ දැක්වීම ලියා ගමු මෙහෙම. වර්තමානයේ හෝ අනාගතයේ සිදු නොවන කල්පිත දේවල් ගැන කියන වාක්‍ය වේ. කල්පිත දේවල් ගැන කියන වාක්‍ය වේ. වර්තමානයේ හෝ අනාගතයේ සිදු නොවන කල්පිත දේවල් ගැන කියන වාක්‍ය වේ. නැත්තම් පුතේ ප්‍රකාශ කරන වාක්‍ය වේ. හරිද ළමයි? right. පුතා අපි ඊළඟ ටයිප් එකට යන් එහෙනම් this is the last one. මේ තමයි අන්තිම එක. third conditional. third conditional ඒක පුතේ unreal past කියලා ලියා ගන්න. unreal past. past situations that did not happen නැත්නම් didn't happen. past situations that didn't happen එහෙම නැත්නම් that did not happen. ඒක පුතේ ලියා ගමු අපි if සමග past perfect tense එකක් ආවොත් past perfect tense එකක් ආවොත් ඒ කියන්නේ පුතේ had එක V3 හරිද past perfect කියලා කියන්නේ had සමග V3 වාක්‍යයක් ආවොත් past participle verb එකක් ආවොත් අනිවාර්යයෙන්ම කරන්න ඕනේ result clause එක මොකද්ද subject plus would have එහෙම නැත්නම් පුතේ could have එහෙම නැත්නම් might have මෙන්න මේ තුනෙන් එකක් දාලා ලියන්න පුළුවන් plus past participle verb එහෙම නැත්නම් V3 කියලා මම දානවා right past participle verb ළමයි මම එක්සැම්පල් එකක් ලියනවා මෙහෙම ඔයා වේලාසන ඇවිල්ලා තිබුණා නම් ඔයාට තිබුණා බස් එක අල්ලගන්න. ඒතර ඔයාලට කියන්න පුළුවන් if you had come early
come came come නේ පුතේ past participle verb එක come තමයි ඈ. If you had come early නැත්නම් a little bit early කියන්න පුළුවන්. ටිකක් වේලාසන කියන එක ඈ. ඔයාට තිබුණා බස් එක අල්ලගන්න. You would have කියලා ලියන්නත් පුළුවන්. could have එහෙම නැත්නම් might have. You would have catch කියන එකේ පුතේ past participle verb එක caught. Caught. You would have caught the bus. You would have caught the bus. තව වාක්‍යයක් මම ලියනවා පුතේ. If you අපි you නැතුව කමල් කියලා වාක්‍ය කමල් කියලා පුද්ගලෙක් දාලා ලියමුකෝ නේද? If Kamal had studied hard, not studied well, he would have passed. Kamal උතේ මේක studied හොඳේ. කමල් මහන්සි කමල් හොඳට පාඩම් කරලා තිබුණා නම් ඔහුට තිබුණා විභාගයේ පාස් වෙන්න. නැත්නම් ඔහුට තිබුණා පාස් වෙන්න. හරි? ඔහුට තිබුණා පාස් වෙන්න. He would have passed. If Kamal had studied well, he would have passed. අපි තව වාක්‍යයක් බලමු. Number 3. If she had spoken English, speak කියන එකේ පුතේ past participle verb එක spoken speak spoke spoken. එතකොට if she had spoken English well, අය හොඳට ඉංග්‍රීසි කතා කරලා තිබුණා නම් එතකොට අපි හොඳට නේද fluently කියලා ගමු පුතේ චතුර ලෙස fluently කියන්නේ චතුර ලෙස කියන එක. If she had spoken English fluently, she would have ඇයට තිබුණා she would have passed the interview. Passed the interview. ඒ කියන්නේ ඇය හොඳට ඉංග්‍රීසි චතුර ලෙස කතා කරලා තිබුණා නම් ඇයට තිබුණා ඉන්ටර්විව් එක පාස් වෙන්න. She would have passed the interview. අපි තව වාක්‍යයක් ගමු. If you had invited me, I would have joined you. If you had invited me, ඔයා මට ආරාධනා කරලා තිබුණා නම් මට තිබුණා ඔයත් එක්ක සම්බන්ධ වෙන්න. I would have joined you. I would have joined you. මට තිබුණා ඔයත් එක්ක සම්බන්ධ වෙන්න. මේක පුතේ අපි ලියාගමු. පහලින්ම ලියාගන්න පුතේ මෙහෙම regret කියලා. regret කියලා කියන්නේ පසුතැවෙනවා. යම් දෙයක් පිළිබඳව පසුතැවෙනවා. right? ඊළඟට තව එකක් ලියාගමු past imagination. past imagination. regret කියන්නේ පුතේ පසුතැවිලි වෙනවා. හරිද? අතීතයේ පිළිබඳව පසුතැවිලි වෙනවා යම් කිසි හේතුවක් නිසා. හරිද පුතේ ලියාගෙන ඉවරද? ඔයාලා කට්ටිය කතා කරන්න එහෙම වුණොත් තමයි මට පාඩමින් පාඩම පැහැදිලි කර කර යන්න පුළුවන් ඈ. ඉවරයි සර්. මයික් හරි. ඕකේ. අපතේ ලියාගමු එහෙනම් මේක ඩෙෆිනිෂන් එක පහලින් ලියාගන්න. අතීතයේ සිදු නොවූ දේවල් සහ අතීතයේ
සිදු නො වූ දේවල් සහ අතීතයේ සිදු නො වූ දේවල් සහ ඒවා වෙනස් වුණා නම් ඇතිවිය හැකි ප්‍රතිඵල ගැන කියන වාක්‍ය රටාවේ මම ආයෙ මුලින් දැන් කියන පොතේ අතීතයේ සිදු නො වූ දේවල් සහ ඒවා වෙනස් වුණා නම් ඇතිවිය හැකි ප්‍රතිඵල ගැන කියන වාක්‍ය රටාවේ එතකොට පුතේ regret කියලා කියන්නේ පසුතැවිලි වෙනවා past imagination කියලා කියන්නේ අතීත මවා ගැනීම හරිද කල්පිතයන් ඔයාලට මේ පුතේ මේ වාක්‍ය රටාව පැහැදිලිද කට්ටිය කතා කරන්නේ තේරෙනවද මේක සර් අයර සිංහල වාක්‍ය කියන්න පුළුවන්ද? කියන්න අතීතයේ සිදු නො වූ දේවල් සහ ඒවා වෙනස් වුණා නම් ඇතිඵල ගැන කියන වාක්‍ය රටාව ඒවා වෙනස් වුණා නම් ඇතිවිය හැකි ප්‍රතිඵල ගැන කියන වාක්‍ය රටාව right අපි ළමයි දැන් ප්‍රශ්න ටිකක් බලමු හරි right පුතේ මේ අපිට බලමු මෙන්න මේ මෙතන මම වාක්‍ය ටිකක් ලියලා තියෙනවා මෙතන ටයිප් කරලා තියෙනවා පුතේ මෙතන වාක්‍ය තියෙනවා 60ක් තියෙනවා ඔයාලා මේක ලියන්න අවශ්‍ය නැහැ හරිද මට මේක මොන වාක්‍ය රටාවෙන්ද විස්තර වෙන්නේ කියලා කිව්වහම ඇති හරිද දැන් බලන්න පළවෙනි එක if I were a pilot I would travel around the world හරිද පළවෙනි වාක්‍යයෙන් if I were a pilot I would travel around the world මම පයිලට් කෙනෙක් වුණොත් මම ලෝකයේ වටා යනවා මේක කන්ඩිෂනල් ක්ලෝසස් වල පුතේ ටයිප් 4ක් මම ඉගෙනුවානේ වර්ග 4ක් ඉගෙනුවා මෙතනින් ගැලපෙන්නේ කීවෙනි ටයිප් එකටද කියන්න බෑ 0 1 2 3 වලින් කීයටද අයිති වෙන්නේ if I were a pilot I would travel around the world මේක කීවෙනි ටයිප් එකටද අයිති වෙන්නේ කියලා මම අහන්නේ 0 plus second type second එකනේ කීයද පුතේ second එකට නේද ඔව් second type එකට අන්න හරි ඔයාලා ඒක අඳුරගන්න මොකෙන්ද if I were මේ බලන්න if I were මං ඉස්සලා කිව්ව ඔයගලන්ට if I were කියලා නෝ ඒක අර මවා ගන්න තත්ත්වයක් නේ second condition එකට තමයි ඒක match වෙන්නේ හරි එහෙනම් මේකට දෙක තමයි එන්නේ ට්‍රේස්නේ තේරුණා නේද ඒක තේරුණා. හරි දෙවෙනි වාක්‍යය බලන්න පුතේ if you heat water it evaporates මොකද්ද මේකට ගන්න පුළුවන් 0 එක 0 yes 0 ඊළඟ පුතේ number 3 බලන්න if she studies hard she will pass the exam කීවෙන් type එකකටද අයිති වෙන්නේ ප්‍රස්ට් එකට. ප්‍රශ්න එකට තමයි ඔව් මේක එන්නේ ප්‍රශ්න එකට ඊළඟ පුතේ number 4 බලන්න if they had left early they would have caught the train
ඒගොල්ලන් කලින් පිටත් වෙලා තිබුණා නම් ඒගොල්ලන් තිබුණා මේ කෝච්චිය අල්ල ගන්න. මොකක්ද එන්නේ? සෙකන්ඩ් එක. හොඳට බලන්න. If they had left early. හතරවෙනි එක මම මේ අහන්නේ. third එක third again. Yes, third. අයි පුතේ had කියලා තියෙනවනේ. had එකත් එක past participle verb එකක් තියෙනවා නම් අනිවාර්යයෙන් මේක third conditional type එකේ එකක්. අනික answer එක බලන්නකො result clause එක would have එක past participle verb එක තියෙන්නේ. හරි. ඊළඟ පුතේ if it rains the grass become wet. If it rains the grass becomes wet. වැස්සොත් තනකොළ ටික තෙමෙනවා. zero අන්න හරි 0 තමයි එන්නේ. කොහොමද වැස්සොත් පුතේ තනකොළ තෙමෙනවනේ නේද? හරි. ඊළඟ if I had $1 million මම ළඟ ඩොලර් මිලියනක් තිබුණොත් I would buy a school. I would build a school. මම පාසලක් ගොඩනගනවා. මොකද මේකට ගන්න පුළුවන්? second type එක මේකට second type තමයි එන්නේ. මේක අතීත කාලේ ගන්න පුතේ නේද? මගේ අතේ ඩොලර් බිලියනයක් තිබුණොත් මම ගොඩනගනවා පාසලයි. ඊළඟ if we leave now we will arrive on time. හත්වෙනි එක මොකක්ද එන්නේ type එක? zero ද හොඳට බලන්න. will කියලා නේද තියෙන්නේ? We will arrive on time. first එක එන්නේ. If we leave now we will arrive on time. දැන් will කියන්නේ simple future නේ. will කියන තියෙන subject එකත් එක will. එහෙම නැත්නම් can එහෙම නැත්නම් may. හරි නේද? තේරෙනව නේ පුතේ මේක? මේක first condition. හරි. ඊළඟට බලන්න if he had apologized. පුතේ apologize කියලා කියන්නේ සමාව අයද සිටිනවා. හරිද? apologize කියලා කියන්නේ සමාව අයද සිටිනවා. She would have forgiven. Forgiven කියන්නේ පුතේ සමාව දෙනවා. මේක සමාව අයද සිටිනවා. මේක සමාව දෙනවා. Forgive, forgave, forgiven. මොකද්ද මේකේ type එක මොකද්ද? third type third. third දෙන්නේ. number 9 බලන්න පුතේ if you mix blue and yellow. පුතේ හොඳට බලන්න මේක. if you mix ඔයා කලවම් කරොත් blue and yellow you get green. ඔයාට කොළ පාට හැදෙනවා. zero එකට zero conditional තමයි. හොඳයි. well done. මොකද බලන්න නිල් පාටයි කහ පාටයි එක්කව කරාම හරිද ද්විතීයික වර්ණයන් එන්නේ පුතේ නේද? ඒ දෙක එක්කව කරාම you get green. හරිද? ඔයා කොළ පාට හදාගන්න. if I knew French මම French දැනගත්තා නම් I would work in Paris. මම වැඩ කරනවා පැරිස් වල. මොකක්ද එන්නේ? second type එක second type. number 11 බලන්න පුතේ 11 වෙනි එක තියෙනවා if they invite us. එයාලා අපට ආරාධනා කරනවා නම් we will attend the ceremony. අපි උත්සවයට සම්බන්ධ වෙනවා. first type එක first type එක තමයි එන්නේ. හරි. number 12 if she had practiced more she would have won the competition. third type එක third yes third තුන තමයි. 13 බලන්න පුතේ if ice melts it turns into water. ice දිය වුණොත් මොකද Zero වෙන්නේ? ඒක type. වතුර වගේ. අන්න zero type right. බලන්න පුතේ if I were taller I would play basketball. තර්ඩ් එක. නෑනේ. third දෙන්න හොඳටම ෂුවර්ද? බලන්න head එකක් ගෑවිලවත් නෑ. second එකනේ second again second. if I were taller I would play basketball. would have කියලා තිබුණොත් අන්න third එක හරි කෙල්ලේ. හරිද? if I had කියලා නෑනේ මෙතන. had එකත් එක past participle verb එකක් තියෙනවා නම් අන්න third එක තමයි එන්නේ. number 15 බලපොතේ if you work hard you will succeed. කියලා. පහළව 15. second එක අනේ first එක yes second දෙන්නේ ෂුවර්ද? first එක නේද first එක එන්නේ. first එක එන්නේ පුතේ. I will කියන තියෙන්නේ. මේක තේරෙනවනේ රේසනි? තේරුණා. දේශානි තේරුණාද මේක? තේරුණා සර්. if he had listened to the teacher he would have understood the lesson.
Which type is this? third එක Third type, yes. මේක past perfect එකෙන් තියෙන පුතේ. එතකොට would have, could have, might have වලින් past participle verb එක එන්නේ. If the sun sets, it becomes dark. Sun sets කියන්නේ zero පුතේ ඉර type බහිනවා. මොකක්ද එන්නේ? කීවෙන type එකද? zero එකනේ Zero, zero, yes. If I found a wallet, I would return it to its owner. second type එකනේ Yes, second type. මම හොයාගත්තොත් මුදල් පසුම්බියක් මම ඒක නැවත බාර දෙනවලු ඒකේ අයිතිකාරයට. Right? එතකොට if we save enough money, we will buy a car. first type එක Yes, first type. පුතේ ඊළඟ බලන්න. If they had studied harder, they would have passed the examination. third type Third type, yes, තුන්වෙනි එකෙන්. If you drop a glass, it breaks. ඔයා වීදුරු අතෑරියොත් ඒක බිඳෙනවලු. zero type එක Zero type. මෙතන zero type එන්නේ නැහැ කියලා පැහැදිලිද පුතේ? ගෑල් ළමයි පැහැදිලිද? zero type එක එන හැටි පැහැදිලි නේද? ඔව් සර්. Right, okay. ඊළඟට බලන්න if I were the president, I would improve education. මම ජනාධිපති වුණොත් එහෙම මම අධ්‍යාපනය නගා සිටවනවා. improve කරනවා. වැඩි දියුණු කරනවා. මොකක්ද එන්නේ? second type එක Second type එක. හරි. If she calls me, I will help her. First type first එක. type එක First type. If he had worn a helmet, he would third have type එක avoided injury. Third, yes. If you freeze water, it becomes ice. පුතේ freeze කියන්නේ zero සීත කරනවා type කියන එක නේ. ඔව් zero type. ඒක ice වෙනවනේ. If I had wings, I would fly. මට පිහාර තිබුණා, මට පියාපත් තිබුණා මම ඉගිලෙනවා. Second type. Second type, yes. If they arrive early, they will get good seats. first type එක First type, yes. If we had known the truth, we would have acted differently. third type එක Third type. If you touch fire, you get burned. ඔයා ගින්දර ඇල්ලුවොත් ඔයා පිච්චෙනවා. zero type එක Zero type. Zero, yes, zero type. If I lived near the beach, I would swim every day. Second type. Second type. If he studies tonight, tonight කියන්නේ පුතේ අද රැයට. He will be ready for the test. first type First type. If she had taken a map, she would not have got lost. Second type. third type එක Third type එක තුන්වෙනි එකයි පුතේ had එකත් එක taken කියලානේ තියෙන්නේ. හොඳට බලන්න. ඊපස්සේ would not have got, would not have got, not දාලා තියෙනවා එච්චරයි වෙනසක් තියෙන්නේ. If plants do not get water, they die. සාකවට වතුර නැති වුණා මොකද වෙන්නේ? ඒවා මිය zero වෙනවා. type මොකක්ද එක එහෙනම්? අන්න zero type එකක්. ඒවා විල ලෝක ධර්මතාව වෙනස් කරන්න බෑ අපිට. We cannot change, right? If I were you, මම ඔයා වුණා නම් I would accept the offer. මම ඒක පිළිගන්නවා. ඒ offer එක second පිළිගන්නවා. type එක Yes, second type. If they practice regularly, they will improve. first type එක First type. If I had seen him, මම ඔහුව දැකලා තිබ්බා නම් I would have spoken to him. මම ඔහුට කතා කරනවා. Third type. Third type. තුන්වෙනි එකේ එන්නේ. හරි. If you press this button, the machine starts. ඔයා මේ බොත්තම තද කරොත් machine එක start zero වෙනවා. type එකනේ Zero type එක. Zero type. Yes. ඒවා වෙනස් කරන්න බෑ. ඒක එහෙමනේ වෙන්නේ පුතේ. ඊළඟ if she owned the car, she would drive to work. ඇය වැඩට යනවලු ඒකෙන්. second type එක Second type, yes. If we hurry, අපි ඉක්මන් කරොත් we will catch the bus. අපිට පුළුවන් බස් එක අල්ලගන්න. First type. first type එක If they had booked earlier, they would have found a room. එයාලා කලින් වෙන් කරලා third තිබුණා. type එක එයාට පුළුවන්ලු කාමරයක් ගන්න. අන්න third type. If metal is heated, it expands. Metal කියන පුතේ යකඩ. zero type එක Zero types, yes. If I were an artist, I would paint landscapes. first type එක Mhm.
If I were an artist, I would paint landscapes. second type Second type. ඒකනේ. ඊළඟ if he finishes his work, he will join us. first type First type. If she had been more careful, she would not have broken the vase. third type Third type. If babies are hungry, they cry. ළමයින්ට බඩගිනි නම් ඒගොල්ලෝ අඬනවලු. Zero. zero type Zero. Zero type. Yes. If I had more free time, මට ගොඩක් වෙලාව තිබ්බනම් I would learn Japanese. second type Second type. Yes. If the weather is good, we will go on a picnic. අපි යනවලු චාරිකාවක්. කාලගුණය හොඳයි නම්. first type First type එක. Yes. If they had informed me, I would have attended the meeting. third type Third type. If you do not water plants, they wither. දැන් මැල වෙනවා. zero Zero type type. Zero type. Yes. If I were rich, මම පොහොසත් වුණොත් I would help the poor. මම දුප්පත් අයට උදව් කරනවා. second type Second type. If she arrives before noon, she will meet the manager. First type. first type Yes. First type. If we had taken a taxi, we would have arrived earlier. third type Third type. If salt is added to food, it becomes tastier. ලුණු එකතු කරොත් ආහාරවට ඒක Zero රසවත් වෙනවා. Zero. Zero type. Yes. If he knew the answer, he would tell us. ඔහු උත්තරේ දැනගත්තා නම් අපිට කියනවා ඒක. second type Second type. If you revise කරන පුතේ මතක් කරගන්නවා. හරිද? revise කරන මතක් කරගන්නවා. වගේ පාඩම් you will perform well in the exam. first type First type. If they had not wasted time, they would have completed the project. third type Yes, third type. If you exercise regularly, you stay healthy. zero type Zero type. ඒ කියන්නේ ඔයා විධිමත්ව exercise කරොත් තමයි ඔයා නිරෝගීමත්ව ඉන්නේ. If I won the lottery, මම ලොතරැයිය ජයග්‍රහණය කරොත් I would travel around the world. මම ලෝකය වටා ගමන් කරනවා. second type Second type. තව දෙකයි තියෙන පුතේ. If she studies medicine, she will become a doctor. first First type type. First type. Last one පුතේ. If I had worked harder, I would have achieved my goal. third Third type type. Third type. Right. ඔයාලට මේ ටික පැහැදිලි පුතේ එහෙනම් වාක්‍යයක් දැක්ක ගමන් දැන් ඔයගලන්ට උත්තරේ දාගෙන ගිය හැකියි. තේරුණාද? හැමෝටම පැහැදිලි නේද? මම පුතේ දැන් ඔයගලන්ට වාක්‍ය ටිකක් දෙන්නම්. ඔයාලා මේ වාක්‍ය ටික මට හදලා කියන්න ඕන උත්තර. හරිද? right පුතේ මේ වාක්‍ය ටික ළමයි. මේ වාක්‍ය ටික ඔයාලා ඉක්මනින් copy down කරගන්න පුතේ. ඉඳ තියාගන්න පුතේ answers ලියනකොට.
මේක ලියාගෙන ඉන්න පුතේ මට කියන්න. එතකොට conditional clauses මම type 4ම ඔන්න ඉවර කරා එක දවසින්. ඔයාලා මේක හොඳට ස්ටඩි ගන්න පුතේ. මම පොඩ්ඩක් ස්පීඩ් යනවා මොකද අපිට කාලය මදි. පොඩි කාලයයින් තියෙන්නේ. විභාගය තව මාස 4ක් වගේ තියෙන්නේ. දැන් පන්තිය පටන් ගන්න මාසෙයි. ඒක නිසා චුට්ටක් මම වේගෙන් යනවා නැත්නම් අපිට මදි වෙනවා පේපර්ස් කරන්න කාලය මදි වෙනවා. පුළුවන් නම් මට රචනා එහෙම ලියලා එවන්න මම ඒවා ඔයාලට චෙක් කරලා එවන්නම්. WhatsApp දාන්න මට ෆොටෝ ගහලා මම ඒ රචනා එකින් එක බලලා එවන්නම්. ඒකේ තියෙන අඩුපාඩු මම ඔයගලන්ට නැවත ඒක ටයිප් කරලා එවන්නම්. හරිද?
පුතේ ප්‍රශ්න ටික ලියාගෙන ඉවරද? ඉවරයි සර්. ඉවරයි සර්. හරි අපි මේවේ ආන්සර්ස් බලමු. පුතේ දැන් පළවෙනි එක බලන්නකෝ. first question එක බලන්න පොඩ්ඩක්. if you කියලා තියෙනවා study hard you will pass the exam. දැන් මට කියන්න මේක කීවෙනි type එකද ඔය? දැන් බලලා කියන්න. දැන් පුළුවන් type කීයද මේ? first type. ඔව් අනිත් ළමයි කීයද මේ? first type එක. first type. දේශාන කීයද මේ? 0 0 නෙමෙයි කෙල්ලේ. හොඳට බලන්න will කියලා තියෙන්නේ. හරිද? මෙතන will කියලා නේ තියෙන්නේ. first ඔව් first එකෙන් තමයි තියෙන්නේ. හරිද? එතකොට මොකක්ද අපි කරන්නේ? මෙතන මොකක්ද අපි එකතු කරන්නේ? if you මොකක්ද එන්නේ? මොකද මේ study. හිස්තාන එන ස්ටඩීම තමයි එන්නේ. මේක වෙනස් කරන්න බෑනේ ඉතින්. ස්ටඩීම තමයි ආන්සර් එක. if you study hard you will pass the exam. මොකද සමහර උත්තර තියෙනවා පුතේ වලහන් ඇතුලේ ඒකම තමයි ආන්සර් එක විදිහට අපිට ගන්න පුළුවන්. right. මේක ආන්සර් එක දාගන්න පුතේ හරිනම් හරි ආ. ඊළඟ පුතේ if I were rich මම පොහොසත් වුණොත් I buy a large house කියලා දෙනවා. මේකට අපි මොන type එකෙන්ද අපි එකතු කරන්නේ මේකට? which type is this? second type. second type. second type එක මොකද පුතේ ආන්සර් කියන්නේ මොකද්ද? if I were rich මොකක්ද දෙන්නේ? I would buy. would buy නැත්නම් could buy එහෙම නැත්නම් might buy. would එක buy දාන්න ඕනේ. would නැතුව ලිව්වොත් වැරදි. හරි. if එකත් එක තියෙන එක බලන්න පුතේ. if I were rich. දැන් if she had left මේ බලන්න. past perfect tense එකෙන් තියෙන්නේ. which type is this? මේ කියවෙන type එකද? third type. third type එක. එහෙනම් මොකක්ද ආන්සර් කියන්නේ පුතේ? she would have would එක have දානවා. have දාලා මොකද catch කියන එකේ past participle verb එක මොකද්ද? coughed. ඔය අකුරු අමතක නම් ලකුණු නෑ. හරිද? මෙයා වරද්දන්න එහෙම බෑ. හරිද? මොකද අතින් එහෙම දාලා පුතේ ලකුණු දෙන්නේ නැහැ එක්සෑම් එකේ. ඒකින්ද හරියට ක්‍රියාපද ටික කටපාඩමින් තියාගන්න අකුරුත් එක්ක. හරිද? if she had left earlier ඇයි කලින් පිටත් වෙලා තිබ්බනම් she would have caught the bus. ඇයට තිබ්බ බස් එක අල්ලගන්න. number 4 පුතේ බලන්න if water reaches 100 celsius it මොකක්ද දෙන්නේ ආන්සර් එක? it boil. boil boil මද හරි. මම boil කියලා ලිව්වා. දැන් මේක හරිද? මොකද්ද මේකේ වැරද්ද? අවුලක් තියනවානේ. subject එකේ it නිකම් boil කියලා කියන්න පුළුවන්. simple present tense එකේ පුතේ මොකද්ද? if the subject is singular the verb should be singular. if the subjects are plural the verbs are also plural. දැන් මොකද්ද මේකට අඩු? it boils. අය පුතේ it ඒක වචනනේ. s එක නැති වුණොත් ලකුණු කැපේ. මේක තේරුණාද? s දැම්මයි කියලා පැහැදිලි පුතේ කියන්න. පැහැදිලි. ඔව්. මොකද it කියන එක ඒක වචන. ඔයාලා දන්නවනේ ඒක වචන නාමපදත් එක්ක ක්‍රියාපදත් ඒක වචන කියලා simple present tense වල. දැන් පුතේ if they invite me එයාලා මට ආරාධනා කරනවා නම් මොකක්ද දෙන්නේ? I type කීයද මේ? second එක. second හොඳට බලන්න. if they invited කියලා තියෙන invite කියලා. first type. ඔව් රේසනේ කීයද මේ? type කීයද? first එකද දේශාන කීයද පුතේ මේ? type
කීයද මේ? first first මේක ෆස්ට් එක. they කියන්නේ සබ්ජෙක්ට් එක පුතේ. verb එක ඉන්ෆිනිටිව් මේ. මේ කියන්නේ ඔබ්ජෙක්ට් එක. මේක සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් එකෙන් තියෙන if එකත් එක්ක. සිම්පල් if එකත් එක්ක සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් වාක්‍යයක් ආවොත් අපි උත්තර ලියන්නේ කොහමද? will දාලා attend කියන ක්‍රියාපදේ ඒකම ලියනවා. හරිද? මේක මෙහෙමයි එන්නේ. if they invite me I will attend the party. එයාලා මට ආරාධනා කරනවා නම් මම සම්බන්ධ වෙනවා පාටි එකට. හරි? if I knew the answer මම උත්තරේ දැනගත්තා. මම උත්තරේ දන්නවා දැනගත්තා නම් I මොකද ආන්සර් කියන්නේ? would I would ක්‍රියාපදේ මොකද්ද? tell you. tell you. I would tell you. Right පුතේ. Next one. If he had worked. බලන්න if he had worked hard. He would have would have පුතේ get වල අවස්ථා තුන කියන්න බලන්න. get get got 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 would have got. හරි. ඔයාලා මෙන්න මේ 8 වෙනි ප්‍රශ්නෙට නම් උත්තරේ අනිවාර්යයෙන්ම කියන්න ඕනේ හරියටම. හරිද? if the sun කියලා තියනවා පුතේ. දැන් ඔයාලා දන්නවා sunset කියලා කියන්නේ ඉර බහිනවා කියන එකනේ. it becomes dark. හරිද? මේක zero conditional type එකේ එකක් මේ වාක්‍යය. එහෙනම් මොකද පුතේ ආන්සර් කියන්න ඕනේ if the sun sets අන්න හරි. sets කියලා එන්න ඕනේ. s එකක් එන්න ඕනේ. if the sun sets it becomes dark. හදිස්සි s එක නැහැ කියන්නේ වාක්‍යය වැරදි. හරිද? if you touch fire ඔයා ගින්දර ඇල්ලුවා මොකද වෙන්නේ? ඔයාගේ අත පිච්චෙනවානේ. ඔයා පිච්චෙනවානේ. you මොකක්ද දෙන්නේ පුතේ? you get getම තමයි. හරිද? මේවා සාමාන්‍ය තත්ත්වයන්. ඊළඟ if we had enough money අපිට සල්ලි ගොඩක් තිබුණා නම් අපිට ඇති වෙන්න සල්ලි තිබ්බනම් we would have would have වෙන්න බෑ. හොඳට බලන්න මෙතන had එකක් තිබ්බ පළියට පුතේ ක්‍රියාපදේ past participle නැහැනේ. මේ බලන්න had එකත් එක්ක ඊළඟට තියෙන මොකද්ද? නාම පදයක්. enough money කියලා තියෙනවා. يعني මේක simple past tense එකෙන් තියෙනවා. දැන් had එකත් එක්ක past participle verb එකක් තිබුණොත් would have තමයි එන්නේ. එන answer එක හරි. හැබැයි මෙතන තියෙන්නේ if we had enough money. අපට සල්ලි ඇති වෙන්න තිබ්බනම් ගොඩක් තිබ්බනම් හරිද? we මොකක්ද දෙන්න උත්තරේ? would travel. මේක තේරුණාද? තේරුණා. හරි. ඒ කියන්නේ had තිබ්බ පළියට පොතේ උත්තරේ would have කියලා guess කරන්න යන්න එපා. බලන්න had එකට පස්සේ තියෙන්නේ නාම පදයක්ද ක්‍රියාපදයක්ද කියලා. හරිද? had එකට පස්සේ නාම පදයක් නම් මේක simple past. හරිද? මේක මේ කියන අතීත කාලේ එකක්. සරල අතීත කාලේ වාක්‍යයක්. හැබැයි had එකට පස්සේ past participle verb එකක් එනවා නම් මේක past perfect sentence එකක්. ඒ වගේ අවස්ථාවල තමයි අපි result clause එක විදිහට would have, could have, might have මේ තුනෙන් එකක් දාලා past participle verb එක ලියන්නේ. හරිද? okay. හරි පුතේ. අපි තව ප්‍රශ්නයකට යන් එහෙනම්. මෙන්න මේ ටික බලන්න පුතේ. if I were a bird I would fly around the world. මේ වාක්‍යයේ type එක කියන්නේ මොකද? second type මේක second type එකේ එකක්. ඊළඟ if you eat ice it melts. zero type zero type. එක zero. එක second. Then if she studies hard she will succeed. first type First type. Yes. ඊළඟට if they had listened to me they would have avoided the problem. Avoid කියලා කියන්නේ වැළකීම. third type Third type. If it rains the roads become slippery. Slippery කියන්නේ පුතේ less වෙනවා. zero type zero type. වැස්සහම පාර කොහමද less වෙනවන්නේ ළමයි. එන එක zero. If I won the lottery I would buy a new car. second type
second time. If we leave now, we will arrive on time. First type. First time. If he had apologized, he would have forgiven him. Third type. Third time. ඔය ටික පැහැදිලි නේ නේද? right. එහෙනම් පුතේ දැන් conditional clauses සම්බන්ධ ගැටලු නැහැනේ. ගැටලුවක් නැහැනේ ඔක්කොම පුළුවන් නේ. පුතේ තව අපි ළමයි මේ තියෙන 2024 පේපරේ ආපු ප්‍රශ්නයක් ටෙස්ට් නම්බර් 12 වලට. හරිද? සාමාන්‍ය මේ වගේ ප්‍රශ්න එන්නේ ටෙස්ට් නම්බර් 12 වල තමයි. Underline the correct verb phrase within brackets. හරිද? බලන්න පුතේ ප්‍රශ්න 1 තියෙනවා. If you jog every morning. හොඳට බලන්න. If you jog. අපි කියන්නේ jogging කරනවා කියලා. හැමදාම උදේට jogging කරනකොට මොකද වෙන්නේ? You එක්ක would lose the, would have lost the, will lose the. මොකක්ද ආන්සර් එක? Will Your lose. weight. අනිත් අයගේ උත්තර කියන්නකෝ. රේසනි. මේ උත්තර තුනෙන් කොයිකද හරි? 1 2 3 උත්තර තුනෙන් කොයිකද හරි? weight කියලා කියන පුතේ බර. If you jog every morning, you මොකක්ද දෙන්න උත්තර මේ තුනෙන් එකක්. අන්ඩර්ලයින් කරන්නයි තියෙන පුතේ. දේශානි මොකක්ද උත්තරේ? 3. හරි. එතකොට අපේ රේසනි උත්තරේ කීයද පුතේ? 3. Oh, answer 3. Yes, will lose your weight. ඉතින් බලන්න පුතේ if you කියලා තියෙනවානේ. if you කියලා තියෙනවා. හැබැයි ඔයා මෙතන sentence එක බලන්න එපා. මේ sentence එක හොයන්න බලන්න එපා. මේක නතෝ මෙතින් නම් බලමු. මෙතින් නම් බලමු ඈ. You would have delivered. මට මේක type එක කියන්න බලන්න. මේක කීවෙනි type එකේ එකක්ද? Third would type. have delivered. third type එක. එහෙනම් අනිවාර්යයෙන්ම ඉස්සරහට එන්න මොකද්ද? had එකත් එක past participle Had වල. එක. කීයද උත්තරේ? type කීයද පුතේ? 3. 3. 3. 3. If you had practiced your speech, you would have delivered it flawlessly. පුතේ බලන්න ඊළඟ. If I had time, මට වෙලාව තිබ්බනම් I shopping with you. මොකක්ද ආන්සර් කියන්නේ? Would go. had එකට පස්සේ තියෙන්නේ නාමපදයක්ද ක්‍රියාපදයක්ද? නාමපදයක්. එහෙනම් මේක simple past tense එකේ එකක්. එහෙනම් මොකක්ද දෙන්නේ පුතේ? answer would go. I would go shopping with you. unless කියලා තියෙනවනේ ළමයි. මෙන්න මේක පොඩ්ඩක් විශේෂයි ඈ. unless කියලා කියන්නේ දැන් ඕකත් ඔය conditional clauses වලට එන එක. හැබැයි මේක එන්නේ ගොඩක් simple present tense වලට. හරිද? ඔයා ඕනනම් මෙහෙම ලියා ගන්න පුතේ පැත්තකින්. ඔය පාඩමේම ලියා ගන්න පුතේ unless plus simple present. simple present. හරිද? මේක simple past tense නෑ, past perfect tense. අනිවාර්යයෙන්ම simple present වාක්‍යයක් කියන්න බය වෙන්න එපා. උත්තරේ answer එක simple present නෙමෙයි. හරිද? දැන් ඔය unless කියන එක ගන්න මොකක්ද දන්නා පුතේ? සාමාන්‍යයෙන් ඔය ඍණාත්මක අදහස් කියන. දැන් උදාහරණයක් ගත්තොත් ඔයා පාඩම් කරනවා මහන්සි වෙලා කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ you study hard නේ. එතකොට මේක unless දැම්මහම ඒකේ තේරුම නෙගටිව් වෙනවා. ඒ කියන්නේ ඍණාත්මක වාක්‍යයක් වෙනවා. ඔයා මහන්සිලා පාඩම් කරන්නේ නැත්නම් කියන අදහසයි එන්නේ. unless you study hard ඔයා විභාගයේ සමත් වෙන එකක් නෑ. එක්ක මොකක්ද උත්තරේ එන්නේ? you will not pass the, would not pass the, wouldn't have passed. මොකක්ද දෙන්නේ? 1 2 3 answer. මොකක්ද දෙන්නේ? පළවෙනි එක. හරි. අනිත් ගෑල්ලමයි. උත්තර කියන්න අනිත් අය. 1 2 3 answers තුනෙන් මොකක්ද දෙන්නේ?
පළවෙනි එක. ඔව් උත්තරේ එක එන්නේ. ඇයි දන්නවද? දැන් want කියලා කියන්නේ පුතේ will එකයි not එකයි එක්කහු කරාමනේ ඔය want කියලා තියෙන්නේ. තේරුණාද? ඉතින් මේකත් අනාගත කාලයේ ප්‍රකාශයක්. දැන් ඔයා මහන්සිලා පාඩම් කරන්නේ නැත්නම් තමයි ඔය විභාගේ අසමත් වෙන්නේ. ඔය විභාගේ ෆේල්, ඒ කියන්නේ ඔයා පාස් වෙන්නේ නැහැ කියලා නේ කියන්නේ. ඔයා මහන්සිලා පාඩම් කරේ නැත්නම්. හරිද? එතකොට මේ unless කියලා කෑල්ල එනවා කියලා කියන අනිවාර්යෙන් පුතේ ඊළඟ ඒකටත් එක්ක එන ඊළඟ වාක්‍යය නෙගටිව් වෙනවා ඉබේම. දැන් ඔයා උදාහරණයක් ගත්තොත් එහෙම දැන් ඔයා මට කෝල් කරනවා කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ පුතේ you call me. හරිද? you call me. මේක ඉස්සරහින් මම unless කියලා දැම්මම මොකක්ද ඒකේ තේරුම? ඔයා මට කෝල් කරන්නේ නැත්නම්. හරිද? ඊට පස්සේ කියනවා ඔයා මට කෝල් කරේ නැත්නම් මම එන්නේ නැහැ ඔයත් එක්ක. Unless you call me I will not come with you. ක්‍රමේ තේරුණාද හැමෝටම? හවුද නැද්ද? තේරුණා සර්. හරි. ඒතර ඕකත් ඔළුවේ තියාගන්න මේ unless කියන වචනය. මොකද මේක unless කියන එක ඇවිල්ලා තියෙනවා. මේක ලකුණු 5ක ප්‍රශ්නය 12 වෙනි ප්‍රශ්නේ. මේක හරියට කරගන්න බැරුණ පුතේ 5න් 4යි ඔයගලන්ට හම්බෙන්නේ. අපරාධනේ. හරිද? 5න් 5ම ගන්න නම් unless කියන එක බලන්න එතනට දාලා තියෙනවා. මොකද අපේ ළමයි if කියන එකෙන් ඉගෙනගෙන තියෙන්නේ. පාසල් වලත් if කියන එක තමයි වැඩිපුර උගන්වන්නේ. ඉතින් unless කියන එක ඉගෙන ගත්තට පස්සේ පුළුවන් ඒකේ ආන්සර් එකක් ගන්න. ඒක තමයි 5න් 5ක් ගන්න පුළුවන්. හරිද? ඒ නිසා හරියට ඒක කරගන්න. හරි? හරි පුතේ. ඊට පස්සේ බලන්න මෙතන තියෙනවා if Kamal a telescope කියලා තියෙනවා. හරිද? a telescope. මෙතන දෙන එක මේ වාක්‍ය අපි පොඩ්ඩක් තියමු එහෙම. මේ මෙතන නම් බලමු. He would watch the stars every night. මේක මට ටයිප් කීයද මේ? කියන ටයිප් එකද මේ? ළමයි ටයිප් කීයද මේ? සෙකන්ඩ් ටයිප්. second type. would watch කියලා කියන්නේ second type. එහෙනම් මේකේ ආන්සර් එක කියන්න බලන්න මොකක්ද එන්නේ? if Kamal හැඩ් එක. if Kamal had a telescope he would watch the stars every night. ඕම් බලන්න ඉතින් මේ 2024 පේපර් එකේ ආපු ප්‍රශ්නයක් ටෙස්ට් නම්බර් 12. ලේසි නේ ළමයි. ළමයි අද කරපු පාඩම පැහැදිලිද? conditional clauses වල. ඔව් සර් පැහැදිලි. අනිත් ළමයි පැහැදිලිද ඔක? පැහැදිලි. පුතේ ඔයාලා ඔහොම ගන්න 11 රච්චපත ගමු. මම conditional clauses වල පේපර් එකක් දානවා පුතේ. ඒක අනිවාර්යෙන් ගන්න ඕනේ. මම ඔය ඔක්කොම පේපර් සාකච්ඡා කරන එක දවසේ පාඩම් ටික ඉක්මනට මම යන්නේ. ඒකයි ඔයාලා අනිවාර්යෙන් ඒවා ගන්න පුතේ ඈ. මම ගන්න කියලා දානකොට ඒවා අනිවාර්යෙන් ගන්න අමතක කරන්න එපා. මම ලබන සතියේ පේපරේ අනිවාර්යෙන් කරනවා. ඒක නිසා අනිවාර්යෙන් ඒවා ගන්න ඕනේ.
right. Students, turn to page number 21. පිටු අංක 21 පෙරලා ගන්න. පිටු අංක 21, page number 21. Right? හරිද පුතේ? පෙරලා ගත්තද? හරිද ළමයි? හරි සර්. හරි. රිපෝටඩ් ස්පීච් අපි සාකච්ඡා කරානේ පුතේ. මම ඔයගලන්ට ඉගෙනුවා ඒක type 4ම. හරිද? ඒකේ ස්ටේට්මන්ට්ස් ඉගෙනුවා. yes no answers විදිහට ආවොත් කොහොමද අපි ඒකේ answers ලියන්නේ කියලා. ඊට පස්සේ ws question සම්බන්ධ ප්‍රශ්න කරා. imperatives right විධාන වාක්‍ය. ඔන්න ඔටේ කරන්න පුතේ. එතකොට ඔය හතරේ මෙතන තියෙන්නේ නම් ස්ටේට්මන්ට්ස් විතරයිනේ. ඔක්කොම ස්ටේට්මන්ට්ස් තියෙන්නේ ප්‍රශ්න අහලා නම් නෑ මොකුත්. බලන්න first one. I am very interested in music, he said. මේකේ ආන්සර් එක කොහොමද එන්නේ ළමයි? I am very interested in music, he said. මේක උත්තරේ කොහොමද ලියන්නේ කියන්න බලන්න. ඔයාලගෙන් මම මේ උත්තරේ අහන්න පුතේ. මොකද්ද මේකේ උත්තරේ? කවුරු හරි උත්තරේ කියන්නේ මේකේ. ප්‍රේසනි මොකද්ද උත්තරේ මේකේ? I am very interested in music, he said. He said that he was very interested in music. Oh, he said that කියන එක මුලට ගන්නවා. හරිද? He said that he was. දැන් මෙතන he කියන්නේ subject එක. එයානේ කියන්නේ I කියලා. එන I එක පුතේ අපි he කියලා ලියන්න එපා. He was interested in music. හරිද? ඒක ඒ විදිහටම ලියන්න. He said that he was interested in music. Number 2, the children say ළමයි කිව්වා we will clean our classroom. Desani, what is your answer? The children said that they would clean their classroom. Oh, they would clean their classroom. THEIR. හරිද? They would. We එක they වෙනවා, will එක would වෙනවා. කොහොම නෙවෙයි. The children said that they would clean their classroom. Now, my sister said I can finish this project in 2 weeks. Janadu, can you tell me the answer for question number 3? My sister said that she was Ne, was නෙවෙයි. what she could She could finish this project into no. weeks. No. This එක this වෙනවද? This කියලා આવුත් මොකද්ද වෙන්නේ? That ඒකනේ. My sister said that she could can එක could වෙනවා පුතේ. She could finish. ඔයා මේකේ ed එහෙම දාන්න යන්න එපා. සාමාන්‍ය model verbs එක පුතේ models එක අපි සාමාන්‍ය can could should must may might will would ඔන්න වගේ පදත් එක්ක base verb එක ඒකම තමයි. ඒවා ed දාලා ලියන්න යන්න එපා. can එක විතරයි වෙනස් වෙන්නේ. finish එක එහෙමම ලියනවා. එතකොට she could finish that project in 2 weeks. You must study hard, our teacher said to us. Desani, what is your answer? Our teacher said to us that you must study hard. Desani? Our teacher said to us, we must study hard. That කියුවේ නේ. Our teacher said to us that කියලා එන්න ඕනේ. That Said to that that we
must කියලා ලියන්නත් පුළුවන්, had to කියලා ලියන්නත් පුළුවන්. we must study hard. එහෙම නැත්නම් we had to study hard. ওই දෙකෙන් එකක් උත්තරේ දාමුත් හරි. Kamal said I bought a new dictionary yesterday. මේ කොහොමද අපි ලියන්නේ? Kamal said I bought a new dictionary yesterday. කියන්න පුතේ ආන්සර් එක මොකක්ද එන්නේ? Kamal said that I brought Mhm. a Dan dictionary the following day. සම්පූර්ණයෙන් වැරදි උත්තරේ. දේශානි Kamal said that he bought a new dictionary the following previous day. එක තැනක වැරදුනා පුතේ අනිත් උත්තර ටික වගේ හරි. රිපෝර්ටර් ස්පේස් ළමයි කරපුව අනිවාර්යෙන් බලන්න මම මේවා කරපුවා ඔයාලා බලලා මදි යන්නේ. දැන් I bought කියන්නේ දැන් බලන්න ළමයි buy කියන එකේ past tense එක තමයි bought කියන්නේ. දැන් simple past එකෙන් තිබුණොත් ඒක past perfect වෙන්න එපා. දැන් මෙතන I bought කියලා තිබ්බහම පුතේ මොකක්ද එන්නේ? had එකත් එක්කනේ එන්නේ. had we. ඔව් ඒක තමයි had bought. හරි. તો ලියනවා Kamal said that he had bought a new dictionary yesterday කියලා උත් එන්නේ මොකද්ද? එක්ක the day before. එහෙම නැත්නම් the previous day. පැහැදිලිද? පුතාට ඔක පැහැදිලි නේද? ඔයාලා ස්කූල් ටෙක්ස්ට් බුක් එකේ තියෙන රිපෝර්ටර් ස්පේස් ප්‍රශ්න ටික ඔක්කොම ලියන්න ඕනේ. ස්කූල් ටෙක්ස්ට් බුක් එක බලලා ඒකේ තියෙනවා රිපෝර්ටර් ස්පේස් ප්‍රශ්න මම දැක්කා කීපයක් තියෙනවා. හරිද? ඒ මම දන්නේ මේක ඉස්කෝලේ කරලාද නැද්ද කියලා. ඔයාලා ඒ ටික අනිවාර්යෙන් බලලා කරන්න ඕනේ. දැන් මම ඔක්කොම උගන්ලා තියෙන්නේ. ඔයාලා පොත පොඩ්ඩක් පෙරලා බලන්න. හරිද? කරපුවා නැවත බලන්න. බලලා මම අනිවාර්යෙන් next week පයික් එක්කෙනායින් අහන උත්තර ටික. හැමෝම කරන්න ඕනේ. ඊට අමතරව දැන් මම පේපර් එකක් දාලා තියෙනවා ඔයගලන්ට පුතේ ගන්න කියලා. PDF එකක් එවලා තියෙනවා. ඒකෙත් ප්‍රශ්න ලියන්න එපා උත්තරේ විතරයි. හරිද? ඒක උත්තර අනිවාර්යෙන් ලියන්න ඒක බලලා. right? වැඩ කරමු කාලේ මදි නැත්තම්. ඊට පස්සේ මම ඊළඟ පාඩම් වලට යනවා. මේ දැන් ලබන සතියේ මම ඒක ආන්සර්ස් ටික ඩිස්කස් කරනවා. කන්ඩිෂනල් ප්‍රොසෙස් සම්බන්ධ PDF එක මම දාන්නම් පුතේ. ඒකෙත් ඔයාලා print එකක් ගන්න. අපි පුළුවන් තරම් මේ ටික හොඳට කරන්න ඕනේ. නැත්තම් අමාරුයි. හරි? කට්ටිය බලනවා මදි රිපෝර්ටර් ටෙස්ට් පේජ්. අනිවාර්යෙන් බලන්න පුතේ. right. පුතේ අද දුව පාඩම් ටික පැහැදිලි නේද එන? තේරුණා පැහැදිලි. right. okay. එහෙනම් පුතේ අපි next week හම්බෙමු. right. good night. Good night, sir. Good night, sir. right. okay. Good night, sir. okay.